මේක 2025 KDH high-roof එකක්. ඉතින් මේ කස්ටමර්ට ඕනලා තිබ්බේ මේ වාහනේ ඇතුලේ යන්න පුළුවන් උපරිම ප්‍රමාණයට යන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ලස්සන මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. මං කියනකට ඔයාලා පොඩ්ඩක් බලන්න මොකද කරලා තියෙන්නේ කියලා. මං කියවනේ මේ වාහනේ කස්ටමර්ට මේ KDH high-roof එකක් ඉඳන් මේ වාහනේ යන්න පුළුවන් උපරිම ප්‍රමාණයට යන්න ඕන කියලා. දැන් මේක අපි සජෙස්ට් කරලා තියෙනවා කස්ටමර්ට ඉස්සරහට ඉලෙක්ට්‍රික් සීට් එකක් දාමු පිටිපස්සට එයාගේ තියෙන සීට් එකම ජෙනුවින් ලෙද පාවිච්චි කළා. මොකද මේ වාහනේ ෆුල් හැමදේම ජෙනුවින් තමයි ගිහිලා තියෙන්නේ. ජෙනුවින් විදිහටම පිටිපස්ස සීට් කවර් සීට් එක අපි ඉස්සරහ විදිහටම මැච් වෙන කරමු කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට වැඩි ඉවරලා තියෙන්නේ කොහොමද කියලා. පිටිපස්සේ මේකේ කම්ෆර්ට් විදිහටම 9 දෙනෙක්ට යන්න පුළුවන් බෑගේජ් ස්පේස් එකක් ලස්සනටම තියෙනවා. ඉතින් 9 දෙනෙක්ට මේක යන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක 9යි 10 ඩ්‍රයිවර්ත් එක්කම 11 දෙනෙක්ට මේ වාහනේ යන්න පුළුවන් විදිහට තමයි මේක මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් විශේෂම දෙයක් මේ ඉලෙක්ට්‍රික් සීට් එක. ඉතින් මම වෙනදා කියනා වගේ මම කියන්න යන්නේ මොනවද මේක ෆැසිලිටි කියලා. ඉතින් මේකේ මසාජින් සීට් හීටින් සීට් කූලින් ওই ෆන්ක්ෂන්ස් ටික තමයි මේකේ තියෙන්නේ. මේක රොටේටින් තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොහොම අපි මැනුවල් තමයි රොටේට් කරන්න තියෙන්නේ. මෙතන ඩිස්ප්ලේ එක තියෙනවා. ඒ ඩිස්ප්ලේ එකෙන් අපිට ඕන ෆන්ක්ෂන්ස් ටික ඔක්කොම එතනින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. සීට් එක රොටේට් කරගත්තොත් එහෙම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් රොටේට් කරලා කොහොමද මෙතන අපියරන්ස් එක කොහොමද තියෙන්නේ කියලා දැන් ඔයාලට වීඩියෝ එකේ ෂොට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඉස්සරහා සීට් එක රොටේට් කරාට පස්සේ මෙතන අපියරන්ස් එක තියෙන. ඉතින් මෙතන ෆැමිලි එකක් වගේ යනවා නම් කොහොමද මේ වාහනේ කොහොමද පර්සනල් ට්‍රාන්ස්පෝර්ට්. ඒ කියන්නේ ෆැමිලි වගේ VIP ට්‍රැවලින් වලට තමයි මේක පාවිච්චි කරන්නේ. ඒකේ සීට් එකට අමතරව දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හුඩ් එක. මේකේ හුඩ් එකට අපි ලස්සනම ඩිසයින් එකක් කරලා තියෙනවා. මේකේ කස්ටමර් රික්වෙස්ට් කරේ අපි බ්ලූ සෆායර් එක. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි බ්ලූ සෆායර් එකේ තිබ්බේ කොහොමද කියලා. ඉතින් එයා ඉල්ලුවා ඒ විදිහටම එයාට වෝම් වයිට් වලින් ලයිට්ස් ටික ඕනේ. මේ වගේ ලස්සන මොඩිෆිකේෂන් එක කරගන්න. ඉතින් අපි කස්ටමර්ගේ රික්වෙස්ට් කරපු විදිහටම වෝම් වයිට් වල ලයිට් එක දාලා ඉතින් කස්ටම් ඩිසයින් එකක් අපි එයාට රූෆ් එකට කරලා දීලා තියෙනවා. ඉතින් දැන් මේකේ වලට බලා ගන්න පුළුවන් මේකේ අපි ඉන්ඩිවිජුවල් AC vents දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම රීඩින් ලයිට්ස් තමයි මේකේ අපි AC vent වලටම දීලා තියෙනවා. මොකද මෙතනින් යන එක්කෙනෙක්ට පොතක් කියව ගන්න ඒ වගේ මොකක් හරි වැඩක් කරගන්නවා නම් ඉන්ඩිවිජුවල් ලයිට් එකක් තියෙනවා. මෙයාට මෙතනින් ඔන් කරගන්න පුළුවන්. මේක වලට බලා ගන්න පුළුවන් අපි අංකල් 29 29 inch smart TV එකක් මෙතන දාලා තියෙනවා. මේක BMW i7 එකේ එන මොඩල් එකක් තමයි මේකට දාලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකයි පාවිච්චි කරලා තියෙන entertainment system එක full JBL sound system එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් JBL Android player එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්කම දොරවල් දෙකේ speakers ටික upgrade කරලා තියෙනවා JBL වලට. ඊට පස්සේ tweeters JBL දාලා තියෙනවා. ඊට පස්සේ 6 inch speakers දෙකක් ඉස්සරහා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම පිටිපස්සේ JBL තව 6 inch speakers දෙකක් තියෙනවා. තව under seat subwoofer එකක් තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පිටිපස්සෙන්. මේ ඔක්කොම full JBL package එකක් තමයි යන්නේ. කස්ටමර් ඉල්ලුවා එයාට ලස්සනට sound quality එක ඕන කියලා. ඉතින් අපි standard විදිහට ලස්සනට sound quality එක JBL පාවිච්චි කරලා වැඩේ කරලා දීලා තියෙනවා. ඉතින් පිටිපස්සේ නම් ලොකුවට කතා කරන් දෙන්නේ අපි බලමු ඉස්සරහ මොනවද කරලා තියෙන්නේ කියලා. මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේකේ ඩෝබෝස් ටික කරලා තියෙනවා. ඩෝබෝස් ටික ජෙනුවින් ලෝඩින්ග්ම තමයි කරලා තියෙන්නේ. ලස්සනටම මෙතෙන්ට සීට් එකේ කියන මැද ඩිසයින් එකම මෙතෙන්ට දාලා තියෙනවා. මොකද වාහනේ කරන හැම මොඩිෆිකේෂන් එකක්ම එකට එක මැච් වෙන්න ඕන ඉඳලා ලස්සනට මෙතන ඒ සීට් එකේ ඩිසයින් එක දාලා තියෙනවා. හයිඩ්‍රෝ ඩිපින් කරලා තියෙනවා. ඒකත් එක්කම ඩෑෂ්බෝඩ් ඩිපින් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ලස්සනටම හයිඩ්‍රෝ ඩිපින් එක කරලා තියෙනවා. අනිත් වාහන අපි කරන VIP මොඩිෆිකේෂන්ස් ඔක්කොම මේක පාවිච්චි කරලා මේක තියෙන JBL අපේ කැරක යුනිට් එක. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ JBL sound system එකටම හරියන විදිහට අපි ලස්සනටම JBL කැරක සිස්ටම් එකක් දීලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ස්ටියරින් වීල් රැපින් එක. ජෙනුවින් ලෙද වලින් ලස්සනටම මොඩිෆිකේෂන් එක කරලා තියෙනවා. මැද්දට රෙඩ් ලයින් එකක් දාලා ස්පෝර්ට් ගතියක් පොඩි ඇවිල්ලා තියෙනවා. මේක මාරම ලස්සන විදිහට මේකත් ඉවරලා තියෙනවා. මේකේ මේ සේරම දේවල් වලට අමතරව මේක ලස්සනට අපි සෙන්ටර් කන්සෝල් එකත් මේක මොඩිෆිකේෂන් කරලා තියෙනවා. මොකද දෙපැත්තේ දෙන්නට කම්ෆර්ට් විදිහට යන්න පුළුවන් වෙන පිටිපස්සේ කට්ට විතරක් නෙමෙයි. ඉස්සරහා දෙන්නට කම්ෆර්ට් විදිහට යන්න පුළුවන් විදිහට ඒක ගැන හිතලා ලස්සනට මෙතන ආම්රෙස්ට් දෙයක් එක්කම කන්සෝල් එක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම මේක රූෆ් එක ගැන කතා කරලාදී මේක රූෆ් එකත් අපේ බ්ලූ සෆායර් එකේ මම ඉස්සලා කිව්ව විදිහටම ඒකේ තියෙන එකම කස්ටමර් ඉල්ලපු ඉඳලා ඒ විදිහටම තමයි මේක කලර් විතරක් වෙනස් කරලා ලස්සන මොඩිෆිකේෂන් එක කළා. මේක full starlight roof එකක් ඉස්සරහින් පිටිපස්සටම ගිහලා තියෙනවා. ඉතින් ඔය ටික තමයි මේ මොඩිෆිකේෂන් එක ගැන කතා කරන්න තියෙන්නේ. මේ මාසේ එළියට යන තවත් ලස්සන මොඩිෆිකේෂන් VIP එකක්. ඉතින් පල්ලෙහා තියෙන නම්බර්ස් වල කතා කරලා ඔයාලා මොඩිෆිකේෂන් තියෙනවා නම් කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න. යන එන ගමන් අපේ පස්සේ ආයේ මෙතන හෙඩ් ඔෆිස් එකට එන්න මම ඉන්නවා. අපි කතා කරලා වැඩේ කරමු. ඔයාලා මොන රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඉතින් පල්ලෙහා තියෙන නම්බර්ස් වල කතා කරන්න. කතා කරලා ඉවෙලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඉතින් අපි ගිහිල්ලා එන්න ඔක්කොටම සුබ දවසක්. ඉදිරිසිංහ කුෂන් වර්ක්ස් පුද්ගලික සමාගම නුවරපාර නිට්ටඹුව